හරි. බලන්න පුතේ මේක දර්ශක සමීකරණයක් අපිට තියෙන විසඳන්න. එකපාරට ඔයාලට අයිඩියා එකක් ගන්න අමාරු වෙයි ගොඩක් ළමයින්ට මෙහෙම එකක් කොහොමද විසඳන්නේ කියලා. බලාගන්න මේක විසඳන විදිහ. මෙහෙම එක පුතේ පළවෙනි දේ තමයි අපිට සුළු කරගන්න පහසුයි. මේ හරේ තියෙන තුනේ ඉලක්කම ඉවත් කරගත්තාම. අපි ඒක කරන්නේ මෙහෙමයි. සමීකරණේ දෙපැත්තම අපි 3ෙන් ගුණ කරගන්නවා. එතකොට මෙයාට මෙයා සුළු වෙලා යනවා. අපිට මේ පැත්ත එනවා 27යි. නම රත්න 27යි. මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 3 x වෙනි බලය 3 x වෙනි බලය 3 x වෙනි බලය. හරිනේ. දැන් මේක අපිට ලියන්න පුළුවන් නේද පුතේ 3 x වෙනි බල 3ක් නේ මෙතන තියෙන්නේ. 3 x වෙනි බල 3ක් තියෙන. මේක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 3 වතාවක් 3 x වෙනි බලය. හරි. දැන් අපිට තිබ්බනේ මෙහෙම x අකුරු 3ක් එකතු කරලා තිබ්බොත් අපි මේක ලියනවනේ 3යි